මුලින් මේ වගේ පෑන් එකක් ලිපේ තියාගෙන මම මේකට දා ගන්නවා මේ විදිහට තෙල්. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මම මේකට මුලින්ම දා ගන්නවා කුරුදු පොතු ඒ නිසා කරාබුන ඇටි. ඊට පස්සේ මම ඒකට රම්පේ කරමිට දාගෙන පොඩි වෙලාවක් සුවඳ එනකම් පොඩ්ඩක් පැද ගන්නවා. ඒ ටික පොඩ්ඩක් සුවඳ එන්න බැරි වුණාට පස්සේ මම මේකට දා ගන්නවා කලාගත් සුදු ලුණු. ඉන්නරු රාට ලුණු. ඒත් එක්ක මේ ටික දාගෙන දැන් මේක පොඩ්ඩක් බලවත් කරගන්න. හොඳට ටෙම්පරරි කරගන්න. මේ විදිහට ලුණු ටිකක් ටෙම්පරරි වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා කුකුල් මස් ටික. කුකුල් මස් ටික දාගෙන ඊට පස්සේ මම මේකට දා ගන්නවා මිරිස් කුඩු. බදපු තුනක් අවශ්‍යවන්ට ලුණු කුඩු එකතු කරගෙන මේක හොඳට කලවම් කරනවා. මේ විදිහට හොඳට කලවම් කරගෙන මම වතුර මුකුත් එකතු කරගන්නේ මම මේ මස්සල වතුරෙම තමයි මේක උයාගන්නේ. ඕගොල්ලෝ දැන් පේනවා මේ හොඳට වතුර වහලා තියෙන්නේ. දැන් තෙලුත් ඇදීගෙන ඉන්නේ. මෙන්න මේ ගානට හොඳට වතුර උනාගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා දහි. දහි ටික එකතු කරගෙන දැන් අපපාර මේක හොඳට කලවම් කරගන්නවා. මම ටිකක් ලොකු කෑලි හැදුවේ. පොඩි කෑලි නෙමෙයි. මේ විදිහට කුකුල් මස් හදනකොට සාමාන්‍යයෙන් මේ ටික ලොකු කෑල්ල තමයි හදා ගන්න ඕනේ. ඕගොල්ලෝ දැන් පේනවා මේ හොඳට තෙල් පෑදිලා තිබුණේ. ඉතින් මෙන්න මේ ගන්නත් ඕගොල්ලන්ට දැන් බා ගන්න පුළුවන්. නැත්තම් මේක තව ටිකක් කුකු වෙනකම් මෙහෙම හිඳ ගන්න පුළුවන්. මම මෙන්න මේ ගන්නට දීලා මම මේක මස් එක ලිපෙන් බා ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි රසවත් විදිහට කුකුල් මස් කරි එකක් හදාගන්නේ. ඕල් කිරි මුකුත් වතුර මුකුත් දාන්න නැතුව. ඉතින් ඔයගොල්ලෝ හදලා බලන්න. නැවත වීඩියෝ එකකින් හම්බෙන්න ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.